සෝ හයි ගයිස් ඉතිං අද වීඩියක පටන් ගන්න කලින් මංවාට පොඩි හැඳින්වීමක් දෙන්නම් මොකක්ද මේ කරන්න යන්න කියලා. ඉතිං අපි කරන්න යන්නේ අපි ප්‍රොඩක්ට් සිලෙක්ට් කරගෙන ෂොප්ෆයි එක වෙබ්සයිට් ඩිසයින් කරලා අපි කස්ටමර්ට අපේ වෙබ්සයිට් එක හරහා ඇත්තටම ප්‍රොඩක්ට් එක සෙල් කරන්න තමයි අපි මෙතන ටාගට් කරන්නේ. ඉතින් අපේ ප්‍රොඩක්ට් යන්නේ මේක ඇවිල්ලා අපිට සාමාන්‍යයෙන් බයි කරන්න පුළුවන් AliExpress එකේ නැත්නම් ඕගොල්ලෝ ගාව තියෙන ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඕගොල්ලන්ට චූස් කරන්න පුළුවන් ඕගොල්ලෝ මොකද්ද කරන්න කියලා. ඉතින් මෙතන මම පොඩි පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් ඕගොල්ලන්ට මේ වීඩියෝ එක ඉන්ට්‍රෙස්ටිං නෑ වගේ කියලා හිතෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් තනිකර ස්කිප් කරන්න. ඉතින් සමහර කට්ටිය වීඩියෝස් වල කමෙන්ට් කරලා තියෙනවා. ඉතින් මම දන්නේ නෑ මම ඇවිල්ලා සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට ටීච් කරන්න කියලා දෙයක් නෑ. මෙතන මම ගෙනලා තියෙන්නේ මම කරන සාමාන්‍යයෙන් ලංකාවේ කෙනෙක්ට පටන් ගන්න බේසික්ලි easy method එකක්. ඉතින් මෙතන ඕන තරම් drop shopping කරන ලංකාවේ කට්ටිය ඉන්නවා, පිටරට කට්ටිය ඉන්නවා. ඉතින් ගොඩක් කට්ටිය මෙතන රියල්ටි එක නෙමේ ගොඩක් දුරට පෙන්වන්නේ. ඒගොල්ලෝ තනිකරම එක්කෝ ඒගොල්ලෝ මොකක් හරි ප්‍රොඩක්ට් එකක් නැත්නම් ලින්ක් එකක් නැත්නම් වෙබ්සයිට් එකක් සෙල් කරන්න. ඉතින් ඕගොල්ලෝ චූස් කරලා බලන්න ඕගොල්ලෝ මොකද්ද කරන්න කියලා. ඉතින් මම මෙතන ඔයාලට රෙකමන්ඩ් කරනවා ඔයා ලංකාවේ කෙනෙක් නම් ඔයා සාමාන්‍ය drop shipping වලට අලුත් කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ විදිහට try කරලා බලන්න. මෙහෙම try කරොත් ඔයාට යන cost එක ඇත්තටම 0 වගේ තමයි. හැබැයි 0 කිව්වට 0 නෙමෙයි. මේ ඉතින් ඔයාට මාස 3ක් විතර Shopify එකලා ඔයාට try කරලා බලන්න පුළුවන්. ඉතින් ඔයා හිතන්න ඔයාට result එකක් ආවේ නැහැ කියලා. ඉතින් ඔයාට පුළුවන් ඒ වෙලාව මේක ඔයාට okay නැත්තම් ඉස්සරහට continue කරා යන්න ඔයාට පුළුවන් ඒක drop කරලා දාන්න. ඉතින් ඔයා select කරලා බලන්න cost එකක් දීලා ඔයා යනවද නැත්නම් ඔයාට පුළුවන් free විදියට ඔයගොල්ලෝ පටන් ගන්නවද කියලා. ඉතින් කට්ටිය ගොඩක් අහලා තිබ්බා තව වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් මම මේක මගේ ලාස්ට් වීඩියෝ එකක් විදියට කරනවා drop shopping ගැන මම explain කරන්න. මොකද මං කරන ගොඩක් ඒවා බේසිකලි මං පටන් ගන්න මෙහෙමයි. ඉතින් අපි වීඩියෝ එකට යන් ඕගොල්ලන්ට මුකුත් වැඩි දාන්න නැතුව ඕගොල්ලෝ try කරලා බලන්න ඕගොල්ලන්ගේ choice එක අනුව. ඉතින් අපි වීඩියෝ එකට යන් කොහොමද මම drop shopping කරන්න කියලා. ඉතින් ඇත්තට මේ වෙද්දි මම product එක choose කරන් තින්නේ. ඉතින් මං හරිම කියන්නේ product research එක කරන ලොකු වෙසක් වෙන්නේ නැහැ. මොකද මම AliExpress එකට යනවා සාමාන්‍ය basically මං interesting සාමාන්‍ය product එක choose කරගන්න. ඉතින් ඔයාලට choose කරන්න පුළුවන් එක්ක එකේ තියෙන flash sale නැත්නම් discount ඔය මොන හරි ඔයා try කරන්න. ඒ කියන්නේ ඔයා ඒ product එකත් එක්ක satisfy වෙනවා නම් ඔයාලට පුළුවන් ඒක තව කෙනෙක්ට recommend කරන්න. ඉතින් ඒක ඒ වගේ තමයි අපි මේක සාමාන්‍ය online drop shopping කරන්න අපේ try කරන method එක. ඉතින් ඔයා product එක ගෙන්නගෙන ඔයාලට පුළුවන් දිගටම මේ product එකෙන් content කර ඔයගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ link එක අරින්න. ඉතින් ඒක තමයි basically කරන්න හදන්නේ. ඉතින් මෙතන මම මේ product එක ඇවිල්ලා මේක ඇවිල්ලා remote RC කාර්යයක්. හැබැයි මේකේ විශේෂත්වය මොකද්ද? මේක drift කරන කාර්යයක්. drift කරනවා කියන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති Fast and Furious එක වගේ ඕන තරම් cars drift කරනවා අහලා ඇති. නැත්තම් දැකලා ඇති. මේ මොඩල් එකට මං එන ආසයි. මේක මම මේ ඇත්තටම අහම්බෙන් දැක්කේ. මේකට මට සතියකින් ගන්න පුළුවන් ඔෆර් එකක් තිබ්බා. ඉතින් මේක මට ගෙන්න ගන්න $18ක් කොස්ට් වුණා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මේ ප්‍රොඩක්ට් එක මං හිතන්නේ ලංකාවෙත් මේ ප්‍රයිස් එකට හොයාගන්න පුළුවන් වෙයි කියලා. මං ගොඩක් කට්ටියගේ RC cars දැක ලංකාවේ. ඉතින් ප්‍රයිස් එක සාමාන්‍යයෙන් 10,000න් වගේ තමයි පටන් ගන්න. ඉතින් ඔයගොල්ලන්ට මෙතන ඉමේජ් එක වෙනවා. ඉතින් drift car එක මේකම සමාන drift car එක. ඉතින් ඔයාට පුළුවන් සාමාන්‍ය basically AliExpress එකෙන්ම කස්ටමර්ට ඩිලිවරි කරන්න. ඉතින් මෙතන මං ඒ විදිහේ ඔයාට ගොඩක් දුරට රෙකමන්ඩ් කරන්නේ. ඒ උනට ඔයාට පටන් ගද්දී ඒ විදිහට හරි try කරලා බලන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් කෙලින්ම drop shopping කරන වෙබ්සයිට් එකකට ගිහලා සාමාන්‍ය example එකක් විදිහට මම ගොඩක් දුරට use කරන්නේ QK source එක තමයි. ඉතින් ඕගොල්ලන්ට choose කරන්න පුළුවන් ඕගොල්ලන්ගේ එක idea එකට අනුව ගැලපෙන product එකට අනුව ගැලපෙන website සාමාන්‍යයෙන් ඔයාට හොයාගන්න පුළුවන් විදිහට. ඉතින් මෙතන මම ඒකට ආදේශක වගේ තියෙන product එකක් හොයාගත්තා. සාමාන්‍යයෙන් හැබැයි ඉතින් ඒ model එක නෙමේ. ඒකට සාපේක්ෂව ඉතින් සමාන product එකක්. ඔයාට product එකේ cost වෙනවා මෙතනින් ඔයාට බලා ගන්න පුළුවන් $8.94යි. ඉතින් මේ ඇවිල්ලා product cost එක. ඒ අරගෙන shipping cost එක වෙනම අපි මෙතනින් ඔයාට calculate කරන්න පුළුවන් ඔයා කරන countries වලට අනුව. ඉතින් ඔයාට ඒ වගේ website එකකින් ඔයා buy කරනවාද? නැත්නම් AliExpress එකෙන් සාමාන්‍යයෙන් ඔයා පිටරටකට කරන්න ඔයා කරන countries වලත් අනුව සාමාන්‍යයෙන් AliExpress එක 2 weeks වලින් වගේ shipping delivery වෙනවා. ඉතින් ඔයා මෙතන හිතන්න ඕන ඔයා මොකද්ද choose කරන්නේ supplierට. ඉතින් මේක මුලින් පටන් ගද්දී එහෙම ලොකුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අපේ ෆස්ට්ම beginning අපේ result එක වෙන්න ඕනේ orders ගන්න එක. ඉතින් අපි වැඩි හිතන්නේ මොකද කස්ටමර්ට කොච්චර කාලයක් ඇයිද කියලා. එනකොට මේක
අපි දුරට යන්න අපි ඇත්තටම ශිපින් කරන කාලය කෙටි කරගන්න නම් මොකද අපිට පුළුවන් ඉක්මනටම ඒක බ්‍රෑන්ඩ් එකක් වෙන්න. ඉතින් කස්ටමර් කෙනෙක් හැපි වෙන්නේ නැහැ. වීක්ස් දෙකක් විතර යනවා නම් එයාගේ ප්‍රොඩක්ට් එක එයාගේ අතට හම්බෙන්නේ. ඉතින් ඒක අපිත් දන්නවා, ඕන කරන කෙනෙකුත් දන්නවා. ඒ ඇරෙන්න ඔයාට මේ ප්‍රොඩක්ට් එක ඔයා හිතනවා නම් ඔයාට පුළුවන් යුනිට් එකක් අරගෙන සෙල් කරගන්න කියලා. ඔයාට යන්න පුළුවන් හොඳම වෙබ්සයිට් එක තමයි Alibaba එකකින්. ඔයාට පුළුවන් කෙලින්ම සප්ලයිවර් කන්ටැක්ට් කරගන්න සාමාන්‍ය shipping ඔයගොල්ලන්ට මෙතන පේනවා ඉතින් ප්‍රයිස් කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මට රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳම වෙබ්සයිට් එක තමයි ඔයාට alibaba.com එක. ඔයාට මොනවද හොයාගන්න clothing brand ඇරෙන්න ඔයාට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් clothing brand උත් කරන්න පුළුවන්. ඉතින් ඔයාට හොඳ රිසර්ච් එකක් කරලා ප්‍රොඩක්ට් එක ඉස්සරහට හරි ඒ කියන්නේ ඔයා ඕඩර්ස් ගන්න ඔයාට මේක අප් ගේම් එකක් නම් ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි ප්‍රොඩක්ට් එක ඔයා ගාවට ගෙනාගෙන මේ විදිහට ස්ටාර්ට් කරන්න. ඉතින් මම මෙතන පෙන්නන ප්‍රොඩක්ට් එකේ රිවිව් එක මම ප්‍රොඩක්ට් එක ගත්තා. ඇත්තටම මම ප්‍රොඩක්ට් එකත් එක්ක මාර සැටිස්ෆයින්. මේක ඇවිල්ලා බැටරිය තියෙන මම හිතන්නේ රීචාර්ජබල් එකක් තිබ්බේ. ඉතින් මම මෙතන ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් ප්‍රොඩක්ට් එක මොකද කියලා තමයි මෙතන පෙන්නන්නේ. මෙතන මම හරියට ෂූට් කරේ නෑ ෂූට් වීඩියෝ එක. ඉතින් මේ ඇවිල්ලා මේක රිෆ්ට් කරන වීඩියෝ එක. තාම මම මේක බේසිකලි බිගිනින් පටන් ගන්න ගමන් ඇත්තටම ප්‍රොඩක්ට් එක ගැන මම සැටිස්ෆයින්. ඇත්තටම පොඩි කෙනෙක් වුණත් මාර විදිහට ආසයි. පොඩි කෙනෙක් නෙමෙයි සාමාන්‍යයෙන් අපිට මේ රේන්ජ් එකත් සාමාන්‍ය අපි වුණත් ආස කරන ප්‍රොඩක්ට් එකක්. ඉතින් හරිම ෆාස්ට් යන්න පුළුවන්, ඒක ස්ලෝ යන්න පුළුවන්. ඒකේ ඔප්ෂන් තියෙනවා. ඉතින් මෙතන මම ඔයාලට ප්‍රොඩක්ට් එකේ රිවිව් එකක් පෙන්නන්නේ. ඉතින් මෙතන මම පෙන්නන්න යන පොයින්ට් එක තමයි ඔයා ප්‍රොඩක්ට් එක ගන්න. ඔයා ප්‍රොඩක්ට් එක බයි කරපු ගමන් ඔයාට පුළුවන් ඔයාගේ කන්ටෙන්ට් හදන්න. එතකොට ඒ කන්ටෙන්ට් ඔරිජිනල්. ඒ කන්ටෙන්ට් ඔයාට යූස් කරන්න පුළුවන්. ගොඩක් දුරට ඔයාට අවශ්‍ය රීච් එක ගන්න. මොකද කන්ටෙන්ට් එක ඔරිජිනල් වෙන තරමට තමයි ඔයාට ඕන ෆ්ලට්ෆෝම් එක ගොඩක් දුරට වයිරල් කරගන්න පුළුවන් ප්‍රවණතාවය තියෙන. ඉතින් වෙන විදිහට යන්න එපා. ප්‍රොඩක්ට් එක ඔයාට ගන්න. මට රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳම මෙතඩ් එක තමයි මේගොල්ලන්ට රෙකමන්ඩ් කරන්නේ. ඉතින් අපි යන් through step වලට. ඉතින් ඔයා එන්න Shopify වලට ඔයාගේ account එක create කරන්න. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පැකේජ් එක choose කරද්දී ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගොල්ලෝ low මේකෙන්ම යන්න. කිසිම වෙලාවක high පැකේජ් එක choose කරන්න ඕනේ නැහැ. මොකද ඔයගොල්ලන්ට පුළුවන් low පැකේජ් එකකින් කරන්න ඕන. ඇත්තටම ඔක්කොම දේවල් ටික කරගන්න. එතනින් එහාට ඔයාලට choose කරන්න පුළුවන් 3 month තියෙනවා මේගොල්ලන්ගේ free trial එකක්. ඉතින් ඔයා මාස 3ක් use කරලා Shopify වල ඔයාට හරියන්නේ නැහැ කියලා හිතනවා නම් ඔයාට දිගටම orders නැත්තම් ඔයාට පුළුවන් එතන ඒක කෙලින්ම down කරලා දාන්න. ඉතින් මේක තමයි එතන තියෙන වාසිය. ඔයාට ගෙවන්න තියෙන $1. ඉතින් ඔයාට මාස 3ක් try කරලා බලන්න පුළුවන්. ඉතින් මේ features එක ලංකාවට නැත්තම් ඔයාට තියෙන්නේ අපෙන් ඔයගලන්ට buy කරන්න පුළුවන් payment gateway setup එකත් එක්ක. ඉතින් මම ඒ වීඩියෝ එකේ ඒ දේවල් ඉස්සරහට මේ වීඩියෝ එකේ දාලා තියන්නම්. ඉතින් අපි යම් වීඩියෝ එකට. ඉතින් මම මෙතන easy විදිහටම Shopify එකෙන් දීලා තියෙන template එක choose කරනවා. ඉතින් ඔයගලන්ට choose කරන්න පුළුවන් ඔයගලන්ගේ choice එක අනුව. ඉතින් මම මෙතන basic edit එකක් කරන්නේ. කිසිම දෙයක් මම hard දෙන්නේ නැහැ. මොකද ඔයාගේ වෙබ්සයිට් එක පුළුවන් තරම් clean and simple කරන්න තමයි අපි try කරන්න ඕනේ. ඉතින් ඒක තමයි ගොඩක් දුරට කැපිලා පේන්නේ අපේ වෙබ්සයිට් එක. ඉතින් මෙතන අපි choose කරලා බලමු fake colors එක. ඉතින් මෙතන ඔයගොල්ලෝ ලොකු දෙයක් කිසිම දෙයක් නැහැ. සාමාන්‍යයෙන් paint එකේ paint කරනවා වගේ තියෙන්නේ ඇවිල්ලා Shopify එකේ තියෙන themes edit. ඉතින් ඔයාලට මෙතන choose කරලා බලන්න පුළුවන් එකෙන් එකට ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවය අනුව. ඉතින් මෙතන මම සාමාන්‍යයෙන් basically පෙන්නන්න මම image අපේ logo එක create කරේ Canva එකෙන්. ඉතින් ඔයාලට easyම මේ ඔක්කොම දේවල් ටික copy කරගන්න පුළුවන්. ඉතින් මේකට ඕන image ඔක්කොම දේවල් මම copy කරන්න තනි කරා මගේ product එකට හදලා image තමයි. ඉතින් ඔයගොල්ලන්ට edit මොනවා හරි කරන්න තියෙනවා සාමාන්‍යයෙන් name එකක් වගේ ඔයගොල්ලන්ගේ name එක edit කරන්න නැත්තම් මොකක් හරි title එකක් clean කරන්න ඔයගොල්ලන්ට එන්න පුළුවන්. Canva එකට Canva එකෙන් ඔයාලට කරගන්න පුළුවන්. ඉතින් මම නම් මෙතන කිසිම දෙයක් edit කරන්නේ නැහැ. මොකද image ගොඩක් දුරට තියෙන්නේ ඔරිජිනල් විදිහට. ඉතින් අපිට use කරන්න පුළුවන් ඒ image ටිකම අපේ website එකේ. ඉතින් සාමාන්‍යයෙන් මෙතන තියෙන්නේ copy කරලා paste කරන එක. ඉතින් ඕගොල්ලන්ට කොච්චර easy කියලා මේකෙන් බලා ගන්න පුළුවන් මේක. ඉතින් මතක් කරනවා හැමතිස්සෙම edit කරද්දී අපි ගොඩක් දුරට focus කරන්න ඕනේ mobile view එක. මොකද ගොඩක් දුරට අපේ
කස්ටමර්ස්ලා ඉන්නේ මොබයිල් view එකේ නිසා. ඉතින් ගොඩක් දුරට කට්ටිය ගිහිල්ලා හැමතිස්සෙම ඩෙස්ක්ටොප් version එකෙන් එන්නේ නැති හින්දා ගොඩක් දුරට 80%ක් විතර දින්නේ අපේ මොබයිල් version එක. ඉතින් මම මෙතන සිම්පලි ගොඩක් දුරට ෆෝකස් කරන්නේ ඩෙස්ක්ටොප් version එකට වඩා මොබයිල් version. ඉතින් ඔයගොල්ලන්ට මෙතන වීඩියෝ එක බලා ගන්න පුළුවන්. මම කිසිම දෙයක් ඇඩ් කරේ නැහැ. ඉතින් දීලා තියෙන ඔප්ෂන් වලට අනුවම මේක එඩිට් කරන්න තමයි මෙතන චූස් කරන්නේ. ඉතින් මෙතන සිම්පලි මගේ වෙබ්සයිට් උඩ බාර් එකේ මම ඇනවුස්මන්ට් වගේක් දාලා ඉතුරු ටිකට ප්‍රොඩක්ට් එක ඇඩ් කරලා සාමාන්‍යයෙන් ප්‍රොඩක්ට් එකේ ඉමේජ් එකක් අපේ බ්‍රෑන්ඩ් එක ගැන විස්තර කරලා ඉතින් මෙතන යටින් රිවිව්ස් ටික දාන්න. ඉතින් මේක තමයි මම සිම්පලින්ම අපේ වෙබ්සයිට් එක විදිහට දැන්ට ප්ලෑන් එක තියෙන්නේ. ඉතින් අපි බලමු. ඉතින් මේ වෙබ්සයිට් එකට අවශ්‍ය ඉතුරු ඔක්කොම කොපිරයිටින් වලට මම යූස් කරන්නේ ඉතින් ChatGPT එක. ඉතින් ඔයගොල්ලන්ට යූස් කරන්න පුළුවන් දීලා තියෙන free AI ChatGPT එකේ ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට අවශ්‍ය නැත්තම product description එකද නැත්නම් product එකේ image ද නැත්නම් ඔයගොල්ලන්ට logo එකක් උනත් create කරගන්න පුළුවන් ChatGPT එකෙන්. ඉතින් ඔයගොල්ලන්ගේ choice එක අනුව ඔයගොල්ලන්ට ඒක use කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි මම සාමාන්‍යයෙන් මගේ website එකට අවශ්‍ය ඉතුරු details ටික design කරගෙන නැත්නම් store එකේ name එක ගන්නෙත් මම ChatGPT එකෙන්. ඉතින් අපි හරි අපි අපේ ප්‍රොඩක්ට් එක ඇඩ් කරන්න. ඉතින් මෙතන ටයිටල් එක ගත්තත් මම ChatGPT එකකින් ඉතින් ඔයාලට යූස් කරන්න පුළුවන් ඔයගොල්ලන්ගේ choice එක අනුව. ඉතින් පුළුවන් තරම් ටයිටල් එක ෂෝට් කරන්න description එකට. ඉතින් ඕගොල්ලෝ පුළුවන් තරම් client ගේ නැත්නම් අපේ එන buyer ගේ attention එක අපිට වැඩිපුර choose කරගන්න පුළුවන් නම් තියාගන්න. ඉතින් ඒක තමයි අපි කරන්න ඕනේ අපේ වෙබ්සයිට් එකේ. ප්‍රීවිය් එක බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ. හැමතිස්සෙම ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරලා පස්සේ සේව් කරලා ඔයගොල්ලෝ ප්‍රීවිය් එක බලන්න. නැත්නම් මොන හරි ඉෂුවක් තියෙනවා අනිවාර්යයෙන් එඩිට් කරන්න. මෙතන setup කරන්න ඕන ඔයගොල්ලන්ගේ final step එක හැටියට shipping and delivery Shopify එකේ. ඉතින් ඔයගොල්ලෝ කරන product එකත් එක්ක අනුව ඉතින් ගොඩක් දුරට free shipping ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් නම් customer buy කරන rate එක ගොඩක් දුරට වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ choose කරලා බලන්න ඔයගොල්ලෝ මොකක්ද යන්නේ. නැත්නම් ඉතින් ඔයගොල්ලන්ට low cost යන්නත් පුළුවන්. මෙතන අපි drop shipping කරන හින්දා ඒක ඇත්තටම මෙතන ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
මට මෙතන කරන්න ඕන වුණා මෙතන වීඩියෝ තියෙන ගිෆ් එකක් වෙබ්සයිට් එකට ඇතුළත් කරන්න. මොකද ගොඩක් දුරට ඔයාගේ ප්‍රොඩක්ට් එක මොකද්ද කියලා කස්ටමර්ට තේරෙනවා නම් ඒගොල්ලෝ ගොඩක් දුරට ඉන්ට්‍රෙස්ට් නම් බයි කරන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඉතින් ඒකින්ද මම රෙකමන්ඩ් කරනවා මූවිං ඉමේජ් ඇඩ් කරන එක ගොඩක් දුරට ඉම්පෝටන්ට් වෙයි කියලා. ඉතින් ඒක ඉම්පෝටන්ට් මත් නැහැ. ඉතින් ඒගොල්ලන්ට ඕගොල්ලන්ට චූස් කරන්න පුළුවන් හැමතිස්සෙම ඕගොල්ලෝ මොකක්ද යන්නේ කියලා. ඉතින් මෙතන හැමතිස්සෙම මම කැමති මූවිං ඉමේජ් එක ඇඩ් කරන්න. ඒ ඇරෙන්න මෙතන අපි දීලා තියෙන ෆ්‍රී රිවිව්ස් ඇඩ් කරනවා ඔයාගේ ප්‍රොඩක්ට් එකට. ඉතින් ඒක ගොඩක් දුරට හෙල්ප් වෙනවා ඔයාගේ අලුතෙන් එන කස්ටමර්ට මේ ප්‍රොඩක්ට් එක ගැන රිවිව්ස් තියෙනවා කියලා කියන්නේ. ඒගොල්ලෝ ගොඩක් දුරට ඇටෙන්ෂන් එකට ප්‍රොඩක්ට් එක ඕගොල්ලන්ගේ වෙබ්සයිට් එකෙන් බයි කරන්න තියෙන ප්‍රවණතාවය වැඩි වෙන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ වෙබ්සයිට් එකේ ෆයිනල් ලුක් එක එන්නේ. ඉතින් අපි වෙබ්සයිට් එක හදලා ඉවරයි. මම Instagram account එක අලුතෙන් ක්‍රියේට් කරලා තියෙන්නේ. ඉතින් ඒකට අදාළ description එක මම ගත්තේ ChatGPT වලින් ඩිසයින් කරලා. ඉතින් අපිට තියෙන්නේ අපේ drop shipping business එකේ 10%ක් ඉවරයි. ඊටු 90% කරන්න. ඉතින් මෙතන 100ට ඔයාගේ drop shipping business එකම නැදිලා තියෙන්නේ ඔයා කරන marketing method එකත් අනුව. ඉතින් අපි කරන්න යන්නේ ඕර්ගැනික් මාර්කටිං හින්දා මාගා ප්‍රොඩක්ට් එකේ තියෙනවා. ඉතින් මම මගේම කන්ටෙන්ට් හදනවා. ඉතින් ඒ කන්ටෙන්ට් එක පුළුවන් තරම් මම ෆලෝස් කරනවා අලුතෙන් එන කට්ටියව. ඉතින් ඒ අතර මම මෙතන මගේ ප්‍රොඩක්ට් එකට අදාළ කට්ටියව අනිත් අයගේ කරලා තියෙන කට්ටියගෙන් ඒගොල්ලන් කමෙන්ට් සෙක්ෂන් වල ඉන්න කට්ටියව අල්ලගෙන තමයි ටාගට් කරන්නේ. ඉතින් අපේ ප්‍රොඩක්ට් එක අපි ප්‍රොමෝට් කරන ඒ කට්ටියට සාමාන්‍යයෙන් $5ක් විතර අඩු කරලා ඉතින් ඇත්තටම මෙතන ඊමේල් කැම්පේන් එකක් වගේ තමයි යන්න හදන්නේ. අපේ පළවෙනි ඕඩර්ස් 1 ගන්න, ඊට පස්සේ ඕඩර්ස් 4 ගන්න. ඉතින් මෙතන අපේ පොඩි බජට් එකක් හදාගන්න. ඉතින් ඒ ස්ටෙප් එක මම උන්ට අනිවාර්යෙන් next couple of weeks ඇතුළත ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රැඳිලා ඉන්න. මෙතන තියෙන තව ඉෂුව එකක් තමයි Shopify payment gateway එක set up කරගන්න. ඉතින් මේක ඔයගොල්ලන්ට අපෙන් set up කරගන්න පුළුවන්. මෙතන price range එක වෙනවා 3500ක්. මේක ඇවිල්ලා one time charge එකක් only. ඉතින් අපි ඔයගොල්ලන්ට set up කරලා දෙනවා ඔයගොල්ලන්ගේ Shopify එකට අදාළ payment gateway එක. ඉතින් ඔයගොල්ලන්ට ඕන description එකේ විස්තර මම යටින් දාලා තියන්නම්. ඒ අරෙන්න ඔයාට අපෙන්ම ගන්න පුළුවන්. ඔයා කැමති විදිහට website එක design කරලා ඔයගොල්ලෝ සාමාන්‍ය බ්‍රෑන්ඩ් එකක් විදිහට නේද drop shipping website එකක් විදිහට නේද කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. I think ඕන choose කරලා බලන්න පුළුවන්. අපේ website එකේ යටින් මම දාලා තියන්නම්. ඔයගොල්ලන් interested නම් just one click එකකින් ඔයගොල්ලන්ට පුළුවන් මාව contact කරගන්න. So yeah, see you in next video.